ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අපි අදත් මේ චුට්ටක් ඉස්සරහට කරගෙන යන්න හදන්නේ ඇල්ෆබෙට් රෂියන් ඇල්ෆබෙට් එකේම තව චුට්ටක් ඉස්සරහට. ඒ වගේම මට කලින් කොටසදී ඔයාලට කියන්න මතකුණා මම රෂියන් වල හෑන්ඩ් රයිටින් ගැන මොකුත් සඳහනක් කරේ නැහැ. මොකද මම ඒක නොකලේ හෑන්ඩ් රයිටින් අපට එච්චරම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ දැන් රෂියන් වල ඉගෙන ගන්න රෂියන් කතා කරන්න. සාමාන්‍යෙන් අද කාලේ තින ටෙක්නෝජයගත් එක් සාමාන හැන් රයින එච්චරම වැදගත්වන්න සාමාන්‍යෙන් අපට රුසියාවට අපි ලෙටස් යවන්න හැ සාමාන්‍ය මැසේජ්ජක වන්න පුළුවන් ඒ වගේ කියන්න රුසියාව ජීවත්තන කෙනෙක්ටන හැන් රයිටිං අවශ්‍ය වෙන්න පුළුවන් එන සාමාන්‍යෙන් දැම්මගේ ටාගට්ක තමයි ලංකාවේ මේ ලැංගේශක ඔයාලා කතා කරන්න කතා කරන්න අවශ්‍ය වෙන දේවල් ටික තම විතරයි ම මේ කෝසේ කරන්න හැන් රයිටිං ගැන මං නිසා සඳහනක් කරේ නෑ ඇතරම රශයන් ඇල්ෆබට් එක අපට ඔක්කොටම කලින් මේ ලැංගවේච් ගැනගන්න අත්‍යවශ්‍යම වෙන්නේ මේක ගෝල්ල එක තමයි අපට රශයන් කියවන්න හරියට රශයන් ලැංගවේච්චක සෙන්ටන්ස් එක වචනයක් බලාගෙන අපට කියවන්න පුළුවන් වෙන්න ඕන ඊට පස්සේ අපට රශයන් වලින් ලියන්න පුළුවන් වෙන්න ඕන ඒ කියන්නේ මම මේක අදහස් කරන්නේ හෑන්ඩ් රයිටින් වලින් ලියනවා කියලා හෑන්ඩ් රයිටින් වලට වෙනම කියන්නේ වෙනස් වචන විදිහට ලියන්න ඕන ඒක අපට අවශ්‍ය වෙන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් අපි ලෙටර් එකක් අපි මැසේජ් එකක් බලනකොට හැම වෙලාවෙම අපට අවශ්‍ය ඒ කියන්නේ ප්‍රින්ටඩ් අකුරු තමයි අපි කියවන්නේ එනිසා අපට ඒක විතරක් තිබුණම ප්‍රමාණවත් ඊළඟට අපට ලංගේ ඇල්ෆබෙට් එක අවශ්‍ය රෂියන් වචන ප්‍රක්ටිස් කරන්න ගැන ප්‍රනන්සිේෂන් හරියට කියවන්න තමයි මේ ඇල්ෆබෙට් එක ඊළඟට අවශ්‍ය වෙන්නේ මේක තව ටිකක් ප්‍රක්ටිස් කරන්න මංවාල්ට අද අලුත් වචන ටිකක් ගෙනවා සාමාන්‍ය මුලින්ම අපි බලමු දැන් අපි සාමාන්‍ය සිංහල නමක් කොහොමද රෂියන් වලින් ලියන්නේ කියලා. මුලින්ම මමගේ නම ලියලා තිනෝ ගයාන් කියලා. දැන් බලන්න මෙතන G A එකතු වුණාට පස්සේ හැදෙනවා G. ඊට පස්සේ මෙතන මේක හල් වෙලා තියෙන්නේ. අපි බලමු මේක පොඩ්ඩක් ආයෙත්. මම ඔයාලට කලින්ත් මේක අර රෂියන් වල උච්ච ස්වරය හරියටම යන්න ඕන කියලා මං ඔයාලට ඒ කොටසදි කිව්වා මම හිතනවා ඔයාලට මතක ඇති කියලා මෙන්න මෙතන තමයි මේකේ උච්චස්වරය තියෙන්නේ ඒ නිසා දැන් මගේ නම කියනකොට අපි සිංහලෙන් කිව්වත් ඒ වගේමයි මම ගයාන් කියලා ඇදෙන කොටස තමයි මේ යා එකෙන් එන්නේ මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා. ඒ කියන්නේ ඒක මොකුත් ග්‍රැමර් රූල්ස් එකකට මොකුත් නැහැ. ඒක එහෙම තමයි වචනේ කියන්නේ. අපි සිංහලෙන් කිව්වත් එහෙම සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට කිව්වොත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා කියනකොට අපි මම කියන්නේ මම ශ්‍රී ලාංකිකයි කියලා. දැන් අපි එක කියන්නේ ශ්‍රී ලාංකිකයි කියලා. ඒ කියන්නේ අපේ භාෂාවෙත් තියෙනවා ඉන්ටර්නේෂන් එක අපේ එකෙත් තියෙනවා. රෂියන් වලත් ඒක තියෙනවා. ඒ නිසා අපි ඒක හොඳට රෂියන් වලදී හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙතන රුවන් කියලා ලියනකොට මේ R U V A වා රුවන් මේක CAසා MI මීර සමීර ඊළඟට මෙතන ඉෂාර මම හිතනවා ඔයාලට පැහැදිලි කියලා මෙතන දිලිනි කියලා මම ලියලා තින්නේ ඒ වගේ දැන් ඔයාලට මම පොඩි ඔයාලට ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න පොඩි උදාහරණ ටිකක් දීලා තිනවා මේ ටික ඔයාලා කියවලා මෙතනින් සිංහලෙන් ලියන්න. ඒ කියන්නේ දැන් ඔයාලට අද ඉඳන් අවශ්‍ය වෙනවා නෝට්බුක් එකක්. අනිවාර්යෙන් නෝට්බුක් එකක ඔයාලා නෝට්බුක්ස් දෙකක් තියාගන්න ඕන. එකක් තියාගන්න ඕන අලුත් වචන පාඩම් කරන්න. ඒ කියන්නේ vocabulary වලට. දවසකට ඔයාලට පුළුවන් නම් වචන 10ක් පාඩම් කරන්න 10ක් පාඩම් කරන්න 20ක් පුළුවන් නම් 20ක් අනිවාර්යෙන් ලැන්ග්වේජ් ඉගෙන ගන්න නම් වචන පාඩම් කරන්න. ඔයාලට දැනට මේ ලැන්ග්වේජ් එක කතා කරන්න බැරි හේතුව තමයි ඔයාලා වචන දන්නේ නැති එක. වචන දන්නවා නම් ඒ දන්න වචන ටික පාවිච්චි කරලා භාෂාව කතා කරන්න පුළුවන්. ඔයාලා වචන දන්නේ නැති නිසා භාෂාවෙන් කියන දෙයක් තේරෙන්නේ නැහැ. මොකුත් කියන්නත් බෑ. ඒ නිසා මේකේ ප්‍රධානම කී පොයින්ට් එක තමයි වචන පාඩම් කරන එක. ඒ නිසා ඔයාලා වෙනම පොතක් තියාගන්න වචන ලියන්න. ඊට පස්සේ වචන වෙනම පාඩම් කරන්න. ඊළඟට පොතක් තියාගන්න ග්‍රැමර්. ඉස්සරහට මම ග්‍රැමර් පටන් ගත්තාට පස්සේ ග්‍රැමර් වලට අවශ්‍ය ඒ නෝට්බුක් එක වෙනම තියාගන්න. මෙතන හරි බලමු මම දැන් මෙතන වචන කිහිපයක් ඔයාලට ගෙනත් තියෙනවා. මෙතන 12යි මෙතන 12යි වචන 24ක් තියෙනවා.
මේ වචන අනිවාර්යෙන් ඔයාලා වෙන vocabulary වලට මතක් කරන් මේ පොතේ ලියලා පාඩම් කරනවා. ඔයාලා මේ වචන පාඩම් කරගත්තොත් තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් හැමදාම එකම තැන තමයි. මේක ඔයාලට කරගන්න ඉක්මනට වචන පාඩම් කරන්න පුළුවන් නම් ඔයාලට ඉක්මනට මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න පුළුවන්. මෙතන පළවෙනි එක මාමා. මෙන්න මෙතන තමයි ඉන්ටර්නේෂන් එක තියෙන්නේ. මා හැදෙනවා මාමා. මාමා කියන්නේ අම්මට. මෙතන පපා නෙමෙයි මේක පාපා. පායක හැදෙනවා මුල් පායක හැදෙනවා. පා යන්නේ ආයක හැදෙනවා. පාපා කියන්නේ තාත්තට. ඊළඟට මෙතන මේක කොහොමද කියන්නේ? මෙන්න මෙතන මේක ඉන්ටර්නේෂන් එක තියෙනවා. ස්ට්‍රස් එක වචන ඇදලා කියන්න ඕන තරම් කෝත්. කෝත් කියන්නේ පෝසට. මෙතන මේක ඔයාලට මතකද? මේක යි ශබ්දය. මේකේ තමයි මෙතන ඉන්ටර්නේෂන් එක තියෙන්නේ. ප්‍රී මේක රීබා මේක රීබා නෙමෙයි මේක ඊ තිබ්බනම් මේක රීබා කියලා කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ යි ශබ්දය. ඒ නිසා මේක පොඩ්ඩක් වෙනස්. ඒක ඔයාලට භාෂාව ගොඩක් අහන්න ඕන. ඒ වගේම එතකොට තමයි මේ ඔයාලට මේ ගොඩක් පැහැදිලිව තේරෙන්නේ. ඒක වෙනස්. චූටි වෙනසක් තියෙනවා. රීබා කියන්නේ මාළු වලට. දෝම් මේක කියන්නේ දෝම් කියන්නේ ගෙදර. මෙතන පාසලට කියන්නේ පාසල ස්කෝලා. මෙතන තමයි ස්ට්‍රස් එක තියෙන්නේ. මේ කනීගා කියන්නේ පොත. කනීගා ANI කනී. මෙතන තමයි ස්ට්‍රස් එක තියෙන්නේ. කනීගා. රූච්කා කියන්නේ පෑනට. මෙතන තමයි රූ එකේ තමයි රූ මෙන්න මෙතන රූච්කා රූ එකේ තමයි ඉන්ටර්නේෂන් එක තියෙන්නේ. මේ ස්ටෝල් මෙතන ඔය එකේ ස්ට්‍රස් එක තියෙනවා. ස්ටෝල් මෙතන තමයි ඉන්ටර්නේෂන් එක තියෙන්නේ. මේක කියන්නේ ස්ටූල්. මෙතන ඌ එකේ මෙතන ඉන්ටර්නේෂන් එක තියෙන්නේ. ඉන්ටර්නේෂන් එක ස්ටූල්. ඌ අකුරේ තමයි තියෙන්නේ. මෙතන වදා. මෙතන නෙමෙයි මෙන්න මෙතන ඕ අකුර නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේක සාමාන්‍ය ඒ අකුරක් වගේ කියවන්නේ. මෙන්න මෙතනට යන ඉන්ටර්නේෂන් එක මේ වචනේ වදා. දාය කියලා තමයි දයන්නේ ඒ අකුරේ තමයි ඉන්ටර්නේෂන් එක තියෙන්නේ. වදා. මෙතන ඊදා. මේක ඊ අකුර මේක ඇල්ෆබෙට් එක කරනකොට මම කිව්වා මේක යේ කියලා ශබ්ද වෙන්නේ. මේක ඉන්ටර්නේෂන් එක මෙතන තිබ්බනම් යේ විදිහට ශබ්ද වෙනවා. මේක නැති නිසා ජී ඉංග්ලිෂ් අය අකුර වගේ ඒ වගේම සිංහලෙන් යයන්න හල් කරාට පස්සේ අන්න ඒ වගේ ඉදා කියන්නේ ආහාර වලට. ඊළඟට ඇපල් වලට කියන්නේ යාබ්ලකා. මේ මුල් යායක ඇදිලා තියෙන මේකේ යාබ්ලකා. ඊළඟට මෂීනා. මෙන්න මෙතන චී එක තමයි ඇදිලා තියෙන්නේ මෂීනා. නැත්තම් මේක ස්ට්‍රස් තුන නැත්තම් මේක අපිට කියන්න පුළුවන් මෂීනා. මෙතන n එක ඇදිලා තිබ්බනම් අන්තිම NA එකේ ඒ උච්චස්වරය තිබ්බනම් මෂීනා වෙනවා. හැබැයි මේකේ තියෙන්නේ මෙතන ඒ නිසා අපි කියන්නේ මෂීනා. රිබියෝනක් කියන්නේ බබාට දරුවට රිබියෝනක් මේ මෙතන යෝ එක තියෙන්නේ. ඒක හැම වෙලාවෙම ස්ට්‍රස්. ඒ නිසා බ එක එකතු වෙනසේ බියෝනක් රිබියෝනක් එහෙම තමයි ශබ්ද කරන්නේ. ඊළඟ එක ජේවච්කා කියන්නේ ගැහණු ළමයට ගර්ල්. මෙන්න මෙතන තමයි ස්ට්‍රස් එක තියෙන්නේ. ඒ නිසා මෙතන කියවෙන්නේ ජිය. මේ ජේ විදිහට පොඩ්ඩක් කියවෙන්න ඕන. මේක ද එක එකතු වුණාට පස්සේ ජිය වගේ ශබ්දයක් තමයි ඇහෙන්නේ. ජේවච්කා. ඊළඟට මාල්චික් කියන්නේ කොල්ලට. මෙන්න මෙතන තමයි ස්ට්‍රස් එක තියෙන්නේ. මාල්චික් මෙතන මේ සොෆ්ට් සයින් එක තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් L එක සොෆ්ට් වෙලා වගේ තමයි කියන්නේ. ඒවා ඔයාලා ගොඩක් ලිසනින් කර ගොඩක් අහන්න ඕනේ. එතකොට තමයි හරියට මේක තේරෙන්නේ. ඊළඟ එක ගෝරත්. මෙන්න මෙතන තමයි ස්ට්‍රස් එක තියෙන්නේ. ගෝරත් කියන්නේ නගරයට. ඊළඟ වචනේ
ඊසික් මෙන්න මෙතන තමයි ස්ට්‍රෙස් එක තියෙන්නේ. C එකේම I එක ඊසික් භාෂාවට කියනවා නැත්තම් දිවටත් කියනවා ඊසික් කියලා. ඊළඟට බාන්ක් වල මෙන්න මෙතන තියෙන්නේ බැංකුවට කියනවා බාන්ක් කියලා. ඊළඟට ගමන් බලපත්‍රයට පාස්පෝර්ට් එකට කියනවා පාස්පර්ත්. ඉංග්‍රීසි වලට සමානයි. මෙන්න මෙතන පායකේ තමයි ස්ට්‍රෙස් එක තියෙන්නේ. ඉන්ටර්නේෂන් එක. පාස්පර්ත්. ඊළඟ වචනේ සුපර් මාකට්. රෂියන් වලින් කියන්නේ ඉංග්‍රීසි වගේමයි. සුපිර් මා මෙන්න මෙතන තමයි ස්ට්‍රෙස් එක තියෙන්නේ. සුපිර් මාර් කියත් අන්න ඒ වගේ තමයි ශබ්ද වෙන්නේ. මේක කීත් උනාට පොඩ්ඩක් කියනකොට කියවෙන්නේ සුපර් මාර්කට්. අන්න ඒ වගේ. ඊළඟ වචනේ කම්පියුටර්. කම්පියුටර් එක රෂියන් වලින් කියන්නේ කම්පියුටර්. මෙන්න මෙතන තමයි ස්ට්‍රෙස් එක තියෙන්නේ. මේක ශබ්ද වෙන්නේ කම්පියුටර්. ඊළඟ එක ඩොකියුමන්ට් එකට කියනවා දකුමියන්ත්. ඔයාලා අනිවාර්යෙන්ම වෙනම පොතක් අරගෙන වොකැබුලරි වලට පොතක් අරන් මේ වචන ටික වෙනම පාඩම් කරන්න. ඊළඟට මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි කියලා ඇල්ෆබෙට් එක පාවිච්චි කරලා අපි වචන ලියන්නේ සහ කියවන්නේ කොහොමද කියලා. මට ඔයාලා පුරුදු වෙන්න ඕන එච්චරයි මේකෙන්. ඇල්ෆබෙට් එකෙන් වචන ලියන්න සහ ලියපු එක කියවන්න. හරි එහෙමනම් අදට මෙච්චරයි. ඊළඟ පාඩමෙන් අපි නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්.